අද මම පියුස් බොක්ස් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න හිතුවා. මම දන්නවා පියුස් බොක්ස් එකේ තියෙන විදිය. එක පැත්තක මේ විදිය කට්ටයක් තියෙනවා. ඒතර අපි මේ පැත්තෙන් ඉඳලා බැලුවොත් පළවෙනි එක යනවා හෙඩ්ලයිට් රිලේ වලට. යතුරු දාපුවාම යන්නේ ස්විච් එකට. එතනින් හෙඩ් එක ඩිම් එකට දෙකට කඩලා දෙනවා දකුණු අත වම් අත පැත්තේ තියෙන ස්විච් එකේ. දැන් මේකේ දෙවෙනි එක තියෙන හෙඩ්ලයිට් වලට හෙඩ්ලයිට් රිලේ එකට යන්නේ මේක. ඒකත් යන රිලේ එකට කියන්නේ හෙඩ්ලයිට් ඔන් වෙන්න බල්බ් වලට යන කරන්ට් එක තමයි දෙවෙනි කියන්නේ. පළවෙනි එකේ හෙඩ්ලයිට් රිලේ කිව්වට ඒක ස්විච් එකෙන් ඔන් වෙන්න තියෙන යන කරන්ට් එක තමයි. දෙවෙනි එකේ දෙවෙනි පියුස් එක ගියොත් හෙඩ්ලයිට් වල මේ හෙඩ්ලයිට් රිලේ එක මේ අතට අරන් බලපුවාම මේක එක පැත්තක් රින්න නම් මේ පළවෙනි එකේ එන්නේ මේ මෙතෙන්ට එන ලයින් එක තමයි පළවෙනි පියුස් එකේ තියෙන්නේ. දෙවෙනි එකේ තියෙන හෙඩ්ලයිට් එක ඔන් වුණාම මේ දෙකෙන් එකට මේ මේන් ලයින් එක තමයි මේ දෙවෙනි පියුස් එකේ තියෙන්නේ. ඒක හෙඩ්ලයිට් එක ගියොත් වැඩි හරියක් බලන්නේ මේ දෙවෙනි පියුස් එක තමයි බලන්නේ. පළවෙනි එක නම් ගොඩක් දුර යන්නේ නැති තරම්. තුන්වෙනි එක ඔයගොල්ලෝ දන්නවා මේ කැබින් ලයිට් එක කියන්නේ දැන් අර සාමාන්‍යයෙන් ඉඳගත්තට පස්සේ වම් අත පැත්තේ උඩ තියෙනවා කළු පාට කැබින් එකක් පොඩි. ඒකේ තියෙන සයිඩ් එකේ ලයිට් එකක්. එතෙන්ට යනවා. අනිත් එක යනවා එන්ජින් රූම් එක ඇතුළේ ඔයගොල්ලෝ දන්නවා ඇති පොඩි ලයිට් එකක් තියෙනවා. ඒකට තමයි මේ තුන්වෙනි පියුස් එක යන්නේ. ඊළඟ හෝන් එකට වයිපර් එකට සිග්නල් ඉන්ඩිකේටර් කියන්නේ නියුට්‍රල් බල්බ් එකයි චාර්ජ් බල්බ් එක. යතුරු දාපුවම මේ පියුස් එක කරා කරන්ට් එකක් එතනට යනවා. ඊට පස්සේ නියුට්‍රල් එක වැඩ කරන්නේ ඍණ කරන්ට් එක ඍණ එකෙන්. චාර්ජ් බල්බ් එක වැඩ කරන්න ඒකට ඍණ කරන්ට් එකක් තමයි රෙක්ටිෆයර් එක කරා යන්නේ. ප්ලග් එකට කරන්ට් එක එන්නේ නැත්නම් CDI යුනිට් එක හොඳයි නම් අනිවාර්යෙන් බාන්න ඕනේ මේ හතරවෙනි පියුස් එක බලන්න ඕන. හතරවෙනි පියුස් එකෙන් කරන්ට් එක එනවා නම් එතනින් එහාට තියෙන දෝෂ තමයි බලන්න ඕන. හතරවෙනි එක CDI යුනිට් එකට ඒකම ඉග්නිෂන් කොයිල් එකට. ඉග්නිෂන් කොයිල් එක කියන්නේ අපි කියන්නේ බෝතල් කොයිල් එක. ඒකටයි CDI යුනිට් එකටයි රිවර්ස් එකටයි මේ හතරවෙනි පියුස් එකෙන් තමයි යන්නේ. ඒතොර මේ රිවර්ස් එක සාමාන්‍යයෙන් රිවර්ස් එකේ දෝෂයක් આવොත් ප්ලග් එකට කරන්ට් එක එන්නේ නැහැ. එතකොට මේ ටික වැඩ කරන්නේ නැත්තම් අනිවාර්යෙන් මෙතන තියෙන මේ පස්වෙනි පියුස් එක තමයි. ඊළඟට පාකින් එකයි ඩබල් සිග්නල් එකයි. ඔය දෙක වැඩ කරන්නේ මේ පාකින් හෝ ඩබල් සිග්නල් දෙකෙන් එකක් වැඩ කරන්නේ නැත්නම් අපි ඩබල් සිග්නල් වලට ගොඩක්ම අපිට පාකින්නේ වැදගත් වෙන්නේ. ඩබල් සිග්නල් වැදගත් තමයි. මුත් ඔය දෙක වැඩ කරේ නැත්නම් අනිවාර්යෙන් මේ පැත්ත 6 වෙනි ප්ලග් පියුස් එක තමයි පියුස් එකේ නම් ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් එහාට ප්‍රශ්න තියෙනවා නම් ඉතින් බලන්න ඕන. මම හිතනවා තේරෙන්න ඇති කියලා මේ සරල සටහනක් යන්තේ මොකක් කර දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ජය වේවා.